ආයුබෝවන් ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ කෙමෙන් අභාවයට යන වයි වන්න දේහය ගැන. එක හැඳින්වීම. මෙලොව උපදින සෑම මිනිසකුගේම පුමිතිරි බවට අදාළ ලිංග නිර්ණය සංසේචනය සිදුවන මොහොතේදීම නිශ්චකෙන් අතර ඒ සඳහා අත්‍යවශ්‍ය තීරණාත්මක සාධකය සැපෙන්නේ මවකින් නොව පියාගෙනි. මෙයට හේතුව සංසේචනයට සහභාගි වෙන ජන්මානු සෛල අතරින් මවගේ සෑම ඩිම්බේගම එක්ස් ලිංග වර්ණ භේදය අඩංගු වුවද පියාගේ ශුක්‍රාණු සමහරක පමණක් එක්ස් ලිංග වර්ණ දේහද අනෙක් ශුක්‍රාණුවල වයි ලිංග වර්ණ දේහද තිබීමයි. ඒ නිසාම එක්ස් ලිංග වර්ණ දේහය ඇති ශුක්‍රාණුවකින් ඩිම්බයක් සංසේචනය වීමෙන් XX ලිංග වර්ණ දේහය යුගල හිමි ගැහැණු දරුවෙකුද වයි ලිංග වර්ණ දේහය ඇති ශුක්‍රාණුවලින් ඩිම්බයක් සංසේචනය වීමෙන් XY ලිංග වර්ධනය යුගල හිමි පිරිමි දරුවෙකුද පිරිසිඳ ගැනේ. එබැවින් ලිංග නිර්ණය කැන තීරණාත්මක සාධකයේ පියාගෙන් ලැබෙන X හෝ Y ලිංග වර්ණ දේහය බව පැහැදිලිය. ඒ අනුව මිනිසෙකුගේ ජන්මානු සෛල හැර දෛහික සෛල නමින් හඳුන්වන අනෙක් දේහ සෛලවල ඇති වර්ණ දේහ යුගල් 23න් පුමිතිරි බව නිශ්චය කරන ලිංග වර්ණ දේහ යුගලයට Y වර්ණ දේහයක් අයත් වන්නේ පිරිමින් තුළ පමණි. එනිසාම Y වර්ණ දේහය යනු සැබවින්ම පුරුෂත්වයේ වර්ණ දේහය වේ. XY ලිංග නිර්ණ පද්ධතියේ මිනිසාගේ පමණක් නොව වෙනත් බොහෝ ශීලපාය සතුන් තුළද ඇතැම් සර්පයින් සහ සමහර කෘමීන් තුළද බොහෝ මත්ස්‍යයන් තුළද ක්‍රියාත්මක වන්නකි. මෙම ලිංග නිර්ණ පද්ධතිය ශීලපායන් තුළ පරිණාමය වී ඇත්තේ අදින් වසර මිලියන 166කට ඉහතිදි බව එක් මූලශ්‍රයක් දැක්වේ. වර්තමානයේ එක්ස් වන්න දේහයේ ජාන 900ක් පමණ අඩංගු වුවද එයට වඩා බෙහෙවින් කෙටි වයි වන්න දේහයේ ඇත්තේ ජාන 55ක් පමණ අඩු සංඛ්‍යාවකි. එයින් SRY ජානය මිනිසකුගේ පුරුෂත්වය අර්බන ජානය ලෙස ක්‍රියා කරයි. ඒ අනුව අධිරෝපණය සති 12කට පසු මෙම SRY ජානය වයි වන්න දේහයේ අනෙක් සමානලිංග ජාන මත බලපාමින් බ්‍රහණයේ වෘෂණ විකසනය වීම යාමනය කරයි. ශිරපායන්ගේ වයි වන්න දේහයේ ඉතිහාසයේ ආරම්භයේදී එහි පැවති ජාන සංඛ්‍යාව පසුගිය වසර මිලියන 166ක කාලය තුළ ක්‍රමෙන් අඩු වී ඇත්තේ වසර මිලියන ජාන 5ක් අහිමි වීමේ ශීඝ්‍රතාවයකිනි. වයි වන්න දේහයේ ජාන හායනයට ලක්වන මෙම ශීඝ්‍රතාවය දිගටම පැවතුනහොත් දැනට ඉතිරිව තිබෙන ජාන 55ක සංඛ්‍යාව තවත් වසර මිලියන 11කට පසුව මුළුමනින්ම අහෝසි වනු ඇත. වෙනත් අයුරකින් කියවහොත් ඒ වන විට මිනිස් පිරිමින් තුළ වයි ලිංග වන්න දේහ අතුරුදන් වීම සිදුවේ.